මගේ ආදරණීය යාළුවෝ හැමෝම හරිම ආදරෙන් මේ වීඩියෝ එකට එකතු කරගන්නවා. ඉතින් හදිසියෙම ආපු අදහසක් නිසා තමයි මම ඉක්මනට වොච් එකක් දාලා ලෑස්ති වෙන්නේ. ඉතින් බලන්නකෝ අද මම මොකද කරන්න හදන්නේ කියලා. ඒ සේරටම කලින් මට කියන්නකෝ ඔයාලා හැමෝම සතුටින් සනීපෙන් hina වෙලා ඉන්නා නේද? අද මං හදන්න යන්නේ බටර් කේක් එකක්. අපි හැමෝම දන්නවා කොහොමද බටර් කේක් එකක් හදන්න කියලා. අන්න ඒ හින්දා මම මේකට පාවිච්චි කරන්නේ මොනවාද? ඒ වගේම කොච්චර වෙලාවක් oven කරනවද? මේක step by step කොහොමද හදන්නේ? මම මේ කිසිම දෙයක් අද කතා කරන්නේ නැහැ. YouTube channels ගොඩක් තියෙනවා අපිට එක එක විදිහේ කෑම හදන්න උගන්වන්න. ඉතින් මගේ channel එක cooking channel එකක් නෙවෙයි හින්දා ඔන්න අද මම මොනවද පාවිච්චි කරන්න කියලා මේ වෙලාවේ සඳහන් කරන්නේ නැහැ. පොඩ්ඩක් මෙහෙම හිතන්නකෝ. අපි හැමදේම කරන්න සතුටින් ඉන්න නේද? අපි දන්නේවත් නැතුව අපිව සතුටු කරන සහ අපේ ආදරණීයම අයව සතුටු කරන්න අපි කොච්චරනම් කැපකිරීම කරනවද? ඒ හැමදේම අතරේ ඔයාට ඔයාව ගොඩක් මිස් වෙනවා කියලා හිතෙන්නේ නැද්ද? ඔයා පොඩ්ඩක් හරි කල්පනා කරලා බලුවද ඔයාව මිස් වෙන්නේ නැති වෙන්න, ඔයාව සතුටින් තියන්න, ඔයා ඇතුළෙන්ම ඔයා කරන්න ඕන මොනවද කියලා? මං අද ඔයත් එක්ක කතා කරන්න හදන්නේ සතුටින් ඉන්න ටිප්ස් මොනවද කියලා. මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාව විශ්වාස කරන එක. Believe in yourself. අපි මොනා හරි දෙයක් කරන්න ගියාම අනේ අපිට පුළුවන් වෙයිද? මට බැරි වෙයි. මම මොකද මේකට කරන්න කියලා අපි හැම වෙලේම හිතනවා නේද? අපි හුරු වෙලා තියෙන විදිහත් එක්ක සමාජයෙන් අපිට එල්ල වෙන සමහර දේවල් එක්ක අපි හුරු වෙලා ඉන්නවා අපිවම අඩු තක්සේරුවෙන් හිතන්න. මට පුළුවන්. මට මොනවද කරන්න බැරි? කොච්චර බාධකාවත් මොන දේ වුණත් මම මේ පටන් ගත්ත වැඩේ ඉවර කරලම තමයි පස්ස බලන්නේ. ඔයාට පුළුවන් නම් ඔයාවම විශ්වාස කරලා මෙන්න මේ විදිහට හැමදේම ගැන හිතන්න. ඔයාවම සතුටින් තියන්න ගන්න පළවෙනි පියවර ඒ වෙද්දිම ඔයා තියලා ඉවරයි. ඔයාට සතුටින් ඉන්න පුළුවන් වෙන දෙවෙනි ටිප් එක තමයි ධනාත්මක සම්බන්ධතා පවත්වා ගන්න. Positive relationships. අපිට මේ කාලේ හොයාගන්න බැරි වෙන එකම දේ positive relationships. මම මොකද දන්නවද එහෙම කියන්නේ? අපිට ජීවිතේ එදිනෙදා හම්බ වෙන ගොඩක් මිනිස්සු හරිම ආත්මාර්ථකාමී, එහෙමත් නැත්නම් toxic මිනිස්සු. අපි මොන දේ කරන්න හැදුවත් වචනකින් හරි අපිව වටන්න හදන, අපිව පහතට දාලා කතා කරන්න හදන, අපේ සමහර දේවල් වලට බැරියර්ස් දාන මිනිස්සු එක්ක අපිට සතුටින් ඉන්න බෑ. හැබැයි ඔයාට පුළුවන්. ඔයා දක්ෂයි, ඔයා හරි ලස්සනයි, මට ඔයාව වටිනවා කියන මිනිස්සු කාව අපි හැමදාම සතුටින් ඉන්නවා. ඒ වගේම අපි කරන කියන හැමදේම අපි හිතුවටත් වඩා සාර්ථක වෙනවා. ඊටත් වඩා අපිට අපි ගැනම විශ්වාසයක් ඇති වෙන්න පටන් ගන්නවා. උදේට සතුටින් hina වෙලා නැගිටින්න වගේම රාත්‍රී දවසේ හැමදේම බෙදාගෙන සතුටින් hina වෙලාම නිින්දට යන්නත් positive relationships අපිට ගොඩක් වැදගත් වෙනවා. සතුටින් ඉන්න කියා දෙන තුන්වෙනි ටිප් එක තමයි සුවදායී නිින්දක් ගන්න. quality sleep. අපි දන්න විදියට මිනිස්සෙක් අඩුම පැය 8ක්වත් නිදා ගන්න ඕනේ. ඒ වුණාට
අපිට තියෙන කාර්ය බහුලත්වයත් එක්ක අපිට තියෙන වැඩත් එක්ක පැය 8ක නිින්දක් අපිට ලබා ගන්න වෙන්නේ නැහැ. සතුටින් ඉන්න තුන්වෙනි ටිප් එක සුවදායි නිින්දක් ගන්න. කොහොම හරි ඔයාගේ දවසේ වැඩ බැලන්ස් කරගෙන ඔයාට අවශ්‍ය නිින්ද ඔයා අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ඒක නිරෝගී පුද්ගලයෙක්ට සහ ඔයාට සතුටින් ඉන්නත් බෙහෙවින්ම උපකාරී වෙන දෙයක්. 4වෙනි ටිප් එක තමයි වර්තමානයේ ජීවත් වෙන්න. be present. අනේ මට ඊයේ අර දේ කරගන්න බැරි වුණා. ඊයේ මගෙන් මෙන්න මේ වගේ වැරද්දක් වුණා. මොකද කරන්නේ? අයියෝ හෙට මට ඒකට යන්න පුළුවන් වෙයිද නැහැ. හෙට දවස මගේ කොහොම වෙයිද දන්නේ නැහැ. අපි හැම වෙලේම එහෙම හිතනවා නේද? ඇයි අපිට බැරි මේ මොහොතේ ජීවත් වෙන්න? වර්තමානයේ ජීවත් වෙන්න. එතකොට අපිට බැරිද සතුටින් ඉන්න? ඊයේ මොකද වුනේ? හෙට මොකද කරන්න කියලා වෙච්ච දේවල් සහ වෙන්න තියෙන දේවල් අපිට පාලනය කරන්න කන්ට්‍රෝල් කරන්න බෑ. හැබැයි අපිට පුළුවන් මේ මොහොතේ සිද්ධ වෙන දේ ගැන සතුටින් හිතන්න. 5වෙනි ටිප් එක තමයි විනෝදාංශයක් පුහුණු කරන්න. exploring hobbies. ඔයා තනියම එක එක මනස්ගත කල්පනා කර කර ඉන්න වෙලාවේ ඔයාට පුළුවන් ඔයා කැමතිම විදියට විනෝදාංශයක් ප්‍රැක්ටිස් කරන්න. ඒ විනෝදාංශෙත් එක්ක ඔයාට පොඩි බ්‍රේක් එකක් ගන්න, ඔයාට රිෆ්‍රෙෂ් වෙන්න පුළුවන් වෙන්න ඕනි. අවසාන ටිප් එක තමයි ස්ට්‍රෙස් එක පාලනය කරගන්න. manage your stress. අපි හැමෝටම පුංචිම ස්ට්‍රෙස් එකක් හැරි තියෙනවා. හැබැයි අපිට පුළුවන් වෙන්න ඕනි, අපි දක්ෂ වෙන්න ඕනි අපිට ලැබෙන ස්ට්‍රෙස් එක කන්ට්‍රෝල් කරගන්න, පාලනය කරගන්න. ඒකට අපිට මම කලින් කිව්වා වගේ විනෝදාංශයක් පුහුණු කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් සුවදායි නිින්දක් ගන්න පුළුවන්. ඒ වගේම ස්ට්‍රෙස් එක කන්ට්‍රෝල් කරගන්න අපිට පොසිටිව් රිලේෂන්ෂිප්ස් ගොඩක් උපකාරී වෙනවා. ඔයාට සතුටින් ඉන්න ටිප්ස් 6 ඔන්න කියලා ඉවර වෙනකොටම මම හදාගත්තු බටර් කේක් එකක් හරිම රසට, හරිම පැනුමට, ලස්සනටම හැදුනා. ඔව් එයාට නම් මදිලේ. නියමිතාවනේ. ඔයාට පුළුවන් ඔයාව සතුටින් තියන්න, ඔයාගේ ආදරණීයන්ව සතුටින් තියන්න මෙන්න මේ වගේ රස කෑමක් හදලා දවස ස්පෙන්ඩ් කරන්න. ලස්සනට කෑ ගහන කුරුල්ලෙක්ගේ බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එකත් එක්ක ඔන්න මම මේ හදන්නේ අද මගේ වීඩියෝ එක එන්ඩ් කරන්න. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම ආදරේ.